සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ තී ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි දැන් පින්වත් හැම දිනාම මේ වෙලාවේ මෙත් සදහම් විකාශයේ තුලින් විසුරුවා හරින මේ සදහම් දේශනාව ශ්‍රවණය කිරීමටයි සෝදානම් වෙන්නේ අද දවසේදී මේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා දිල්මි මදුනිකා සහ ඩිලාන් ක්‍රිෂාන්ත යන දරුවන් විසින් අරමුණු හැටියට සිහිපත් කරන අප්‍රේල් මාස 13 වෙනි දිනට ජන්මදිනය යෙදෙන තිලකා පෙරේරා මම්මාට නිදුක් නිරෝගී සුවය සහ ජයන්ති පෙරේරා අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් සියලු නෑදෑ හිත මිතුරන්ට ආශිර්වාද සෙත්මෙත් ප්‍රාර්ථනා සිද්ධ කිරීම සහ නැසී මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම අරමුණු කරගෙනයි මේ ධර්ම දානමය පින්කම මේ විදිහට සෝදානම් කරගන්නට යෙදුනේ. පින්තුනි ධර්ම දානය කියලා කියන්නේ දානයන් අතර ශ්‍රේෂ්ඨ දානයක්. ඔබ කොතෙකුත් දාන දීලා ඇති. නමුත් මේ දෙන දාන අතර ශ්‍රේෂ්ඨ දානය තමයි ධර්ම දානය කියන්නේ. ධර්ම දානය තුලින් සත්වයන්ගේ සංසාර විමුක්තිය සාධනය කර ගැනීම පිණිස සසර දුක් නිවා ගැනීම පිණිස උපකාර වෙනවා. ඒ නිසායි තථාගත ධර්මයේ තුල සඳහන් වෙන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානේ ජය ගන්නවා කියලා. දැන් මේ වෙලාවේ මේ ධර්ම දාන දායකත්වයේ දරණ පින්නතුන් සහ ධර්ම ශ්‍රවණය කරන හැමෝමත් සෝදානම් වෙන්නේ ධර්ම දානමේ පින්කමක් සඳහා සෝදානම් වීමට. අද මේ ධර්මානුශාසනාව සඳහා මම තෝරා ගන්නට යෙදුනා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සබ්බාසව කියන සූත්‍ර දේශනාව. සබ්බාසව කියන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉඳමින් දේශනා කොට වදාළ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනාවක් සිද්ධ කරනවා. ඥානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. මහණෙනි දන්න කෙනාටයි දකින කෙනාටයි පුළුවන් කියනවා ආශ්‍රවයන් ක්ෂය කරන්න. නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදන්නා නොදක්නා කෙනාට ආශ්‍රවයන් ක්ෂය කරන්න බෑ. මොනවද මේ ආශ්‍රව කියලා කියන්නේ? පින්නතුනි ආශ්‍රව ಜಾති 4ක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව,
අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ಜಾති 4ක් තියෙනවා. කාමාශ්‍රව කියලා කියන්නේ ඔබ මම මේ ජීවත් වෙන ලෝකයේ තුල ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් තුලින් ගන්නා අරමුණු නිසා යමක් අපි ආස්වාද කරනවා නම් ඒ වගේම යමක් පවත්වා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා නම් ඒ වගේම මේ ලෝකයේ තුල තියෙන පරිහරණය කරන ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වතු පෙටි දූ දරුවන් අඹ දරුවන් ඥාතීන් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ආදී මේ සියලුම දේවල් සියලුම වස්තුන් සියලු සම්පත්තීන් කාම ආශ්‍ර සංඛ්‍යාවට ඇතුළත් වෙනවා. භවආශ්‍රව කියලා කිව්වේ රූප භව අරූප භව පිළිබඳව හිතේ යම් කිසි අදහස් ඇති කරගෙන පින් කර කර ප්‍රාර්ථනා තබනු ඇතැම් විට ඊළඟ භවය මතු භවය සුවපත් කරගන්න සැපවත් කරගන්න ඕනේ කියන අදහසින් ඒට කියනවා භවආශ්‍රව කියලා. දිඨාශ්‍රව කියලා කියන්නේ සියලුම දෘෂ්ටි දිඨාශ්‍රව සංඛ්‍යාවට ඇතුළත් වෙනවා. අවිද්‍යාශ්‍රව කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ මේ භවයේ නැවත නැවත පහළ කරන එක හොඳයි කියලා අවිද්‍යාවෙන් අපි ඒව අල්ලගෙන ඉන්නවා නම් එය අවිද්‍යාශ්‍රව සංඛ්‍යාවට ඇතුළත් වෙනවා. මේක මීට වඩා විස්තරාත්මකව ගැඹුරින් විග්‍රහ කරන්න පුළුවන්. නමුත් සරල වශයෙන් මේ සූත්‍ර දේශනාවට අදාළ වෙන කාරණා ඔබට පිළිබිඹු කරන්නට අවශ්‍ය නිසා තමයි මේ කාරණා කිහිපය කෙටියෙන් ඔබ හමුවේ ඉදිරිපත් කරන්නට යෙදුනේ. පින්තුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආශ්‍රව ධර්මයන් දන්න කෙනාට දකින්න කෙනාට ඒවත් දුරු කරන්න පුළුවන් කියලා. දැන් කොහොමද අපි මේ ආශ්‍රව ධර්ම දකින්නේ? සාමාන්‍යයෙන් අපි ලෝකයේ තියෙන දේවල් දැනගන්න දැකගන්න ආකාර කීපයක් තියෙනවා. ඒ තමයි ඇහෙන් දැකලා හඳුනා ගන්නවා, කනින් අහලා හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා හඳුනා ගන්නවා, දිවෙන් රස විඳලා හඳුනා ගන්නවා, ඒ වගේම ශරීරයෙන් ස්පර්ශය ලැබලා හඳුනා ගන්නවා. ඔන්න ඔය ආකාර කිහිපය හැරුණුකොට මේ ලෝකයේ තියෙන භෞතික වස්තු අපට හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්‍රව ධර්මයන් හඳුනා ගන්න ක්‍රමයක්. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට තමා සතු තියෙන වැඩිලා තියෙන කාමාශ්‍රව මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. වැඩෙමින් පවතින කාමාශ්‍රව මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට භවආශ්‍රව හඳුනා ගන්න පුළුවන්. තමා තුළ ඉදිරියට වැඩේවි කියලා හිතන භවආශ්‍රව හඳුනා ගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට දිඨාශ්‍රව හඳුනා ගන්න පුළුවන්. තමන් තුළ තියෙන ඒ වගේම තමන් තුළ ඉදිරියේදී වැඩෙන දිඨාශ්‍රව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට අවිද්‍යාශ්‍රව හඳුනා ගන්න පුළුවන්. තමා තුළ තියෙන ඒ වගේම තමන්ට වැඩෙන්න තියෙන අවිද්‍යාශ්‍රවයන් හඳුනා ගන්න පුළුවන්. ওই විදිහට ඔය ආශ්‍රව ධර්මයන් තමා තුළ තියෙන ආශ්‍රව ධර්මයන් සහ තමන්ට ඉදිරියේදී වැඩෙන ඒ වගේම උපදින ආශ්‍රව ධර්ම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ එයාට මේ ආශ්‍රව ධර්මයක් කියලාවත් හඳුනා ගන්න බෑ. අයෝනිසෝ මනසිකාරයෙන් නම් කටයුතු කරන්නේ එයාට දැන් මම තුල ක්‍රියාත්මක වෙන්නේ කාමාශ්‍රවයක්. දැන් මා තුල වැඩෙන්නේ භවආශ්‍රවයක්. මා තුල වැඩෙන්නේ දිඨාශ්‍රවයක්. මා තුල වැඩෙන්නේ අවිද්‍යාශ්‍රවයක් කියලා ඔය ආශ්‍රව ධර්ම ටික හඳුනා ගන්න බෑ. අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ.
දැන් එතකොට හිතලා බලන්න මේ සමාජයේ තුල හුඟක් දෙනා කටයුතු කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන්ද අයෝනිසෝ මනසිකාරයෙන්ද? ඔබ කවදාකවත් හිතලා තියනවද මා තුල මෙවන් වූ ආශ්‍රව ධර්ම වැඩෙනවා තියෙනවා, මෙවන් වූ ආශ්‍රව ධර්ම වලට මගේ හිතේ ඉඩ තියෙනවා, මේ වගේ ආශ්‍රව ධර්ම මම දුරු කිරීම සඳහා වෑයම් කර යුතුයි, මේවා නවත්වා ගැනීම සඳහා මම කටයුතු කළ යුතුයි කියලා ඔබ හිතලා තියනවාද? ඒ වගේම මා තුළ උපදින්න මේ වගේ ආශ්‍රව ධර්ම සුදුසුයි, උපදින්න පුළුවන් කියලා ඔබ හිතලා තියනවාද? එහෙම පින්නතුනේ හිතන පිරිස බොහොම අඩුයි. ඒ විදිහට තමා තුළ වැඩෙන, තමා තුළ වැඩෙන්න තියෙන, තමා තුළ තිබෙන එවන් වූ ආශ්‍රව ධර්ම හඳුනාගෙන කටයුතු කරන පිරිස බොහොම අඩුයි. ධර්මයේ තුලින් හිත මනාව සකසාගත් කෙනෙකුට පුළුවන් මා තුළ මෙවන් වූ ආශ්‍රව ධර්මයන් වැඩෙනවානේ කියලා හඳුනා ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ආරම්භයේදීම මෙහෙම දේශනා කළේ. ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි, දන්න කෙනාට සහ දකින කෙනාට පුළුවන් කිව්වේ ආශ්‍රව ධර්ම දුරු කරන්න. නොදකින නොදන්න කෙනාට බෑ. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනා දන්නේ නැහැ, හඳුනන්නේ නැහැ ආශ්‍රව කියන දෙයක් තමා තුළ තියෙනවා කියලා. එයා මොකද කරන්නේ? මොනවා හරි දෙයක් හිතෙනවා නම් දැන් කාමාශ්‍රව බහුල වශයෙන් වැඩෙනවනේ සාමාන්‍ය ජීවිතය තුළ. එතකොට මේ පෘතජ්ජන ලෝකයේ තුල ජීවත් වෙද්දී කාමාශ්‍රව බහුල වශයෙන් වැඩෙන එක හොඳයි කියලා තමයි යා හිතන්නේ. භවආශ්‍රව බහුල වශයෙන් වැඩෙන එක හොඳයි කියලා තමයි හිතන්නේ. දිඨාශ්‍රව බහුල වශයෙන් වැඩෙන එක හොඳයි කියලා තමයි හිතන්නේ. අවිද්‍යාශ්‍රව බහුල වශයෙන් වැඩෙන එක හොඳයි කියලා තමයි අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනා හිතන්නේ. ඇයි? එයාට මේකේ ආදීනවයක් තේරෙන්නේ නැහැ. භයානකකමක් තේරෙන්නේ නැහැ. අවබෝධයක් නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආශ්‍රව ධර්මයන් ටික හඳුනාගෙන ඒවා දුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් දේශනා කරනවා. ඒ කියන්නේ වැඩපිළිවෙල අපි ඉස්සෙල්ලාම තමා තුළ තියෙන ආශ්‍රව හඳුනා ගන්න ඕන. දැන් පැත්තකට වෙලා නිදහසේ විවේකයක් අරගෙන තමන්ගේ තියෙන අඩුපාඩුකම් හිතනවානේ, දුර්වලතාවයන් හිතනවානේ. එහෙම හිතන්නවත් පින්නතුනේ කාලය වෙන් කරගන්නේ නැත්නම් ඇත්තටම ඒ කෙනා හරීම අවාසනාවන්ත කෙනෙක්. ඔබ දෛනික ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත්, කොච්චර වැඩ රාජකාරී බහුල වුණත් ඔබ ගැන හිතන්න පොඩි කාලයක් වෙන් කරන්න. සුළු කාලයක් වෙන් කරන්න ඕන. මගේ අතින් මොනවද සිද්ධ වෙච්ච වැරදි? මගේ අතින් මොනවද සිද්ධ වෙච්ච අඩුපාඩුකම්? මොනවද මගේ අතින් සිද්ධ වෙච්ච දුර්වලකම් කියලා හිතන්න පොඩි කාලයක් වෙන් කරගන්න. පින්තුනි, එහෙම කාලය වෙන් කරගෙන තමන්ගෙන් වෙච්ච අඩුපාඩුකම් දුර්වලතාවයන් හදාගෙන නිවැරදි කිරීම සඳහා කවුරු හරි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කෙනා සැබෑවටම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන කෙනෙක්. ඇයි ඒ? අවබෝධයෙන් කටයුතු කරනවා. දවස ගෙවුනේ කොහොමද කියලා විමසනවා. දවස ගෙවෙන්නේ කොහොමද කියලා නුවණින් විමසනවා. එහෙම නොවිමසා නිකම්ම දවස ගෙවෙන්න ඉඩ දීලා දෛනික කටයුතුත් එක්ක අපි කාර්යබහුල වීම නිසා දන්නේම නැහැ දවස ගෙවුනේ කොහොමද කියලා. සමහරට හිත වේදනා, ඒ වගේම නිന്ദා, අපහාස, අවමාන, දුක් වේදනා, කම්පා වීම, කඩා වැටීම්, සැලීම්, දුකටපත් වීම ආදී දේවල් නිසා ජීවිතේ ගොඩාක් පසු බහින අවස්ථා ඕන තරම් ඔබට දකින්න ලැබෙනවා ඇති ජීවිතේ. ඕන තරම් ඒවට ඔබ මුහුණ පානවා ඇති. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ පොඩි වෙලාවක් වෙන් කරගන්න ඔබ දවස ගෙවන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහට පින්නතුනේ අවබෝධයෙන් නුවණින් දවස ගෙවන කෙනෙකුට මෙන්න මේ ආශ්‍රව ධර්ම Taman තුල වැඩෙනවානේ කියලා අවබෝධ වෙනවා. මේ ආශ්‍රව ධර්ම දියුණු කළ යුතු දෙයක් නෙවෙයි, මේවා දියුණු නොකළ යුතු දෙයක් නේ කියලා යාට වැටහෙනවා. අන්න ඒ කෙනා තුළ යෝනිසෝ මනසිකාරයේ වැඩ කරනවා, ක්‍රියාත්මක වෙනවා.
දැන් ඔබ හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි ක්‍රමය මේ ආශ්‍රව ධර්ම දුරු කර ගැනීම සඳහා අපි භාවිතා කරන පළමු ක්‍රමයේ හැටියට භාග්‍යතුන් වහන්සේ වදාරනවා අත්ති භික්කවේ ආසවා දස්සනේන පහතබ්බා. මේ ආශ්‍රව කියන දේවල් දැකීම තුළින් ප්‍රහාණය කරන්න පුළුවන් කියනවා. එතකොට ආශ්‍රව කියන ඒවා දකින්න නම් අර මුලින් මතක් කළේ එක යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ නැත්තම් මේ ආශ්‍රව කියන්නේ මොනවද කියලා දකින්න විදිහක් නැහැ. අපි මේක බොහොම සරල විදිහට ගනිමු. දැන් ඔබට ජීවිතේ මොනවා හරි කරදරයක් වෙන්න තියෙනවා. ඒ කරදරය ඔබ කල් තියා දකිනවා. මෙහෙම ගියොත් නම් මට මේ වගේ දෙයකට මුහුණ පාන්න වෙනවා. අපි හිතමු සරලම උදාහරණයක් ගත්තොත් ඔබ නිවසේ ඇඳුම් ටික හොදලා වැලකට දාලා තියෙනවා. වේලෙන්න. ඉතින් ටික වෙලාවක් යනකොට අහස කළු කරගෙන වැහි වලාවක් යන ඔබ දකිනකොට ඔබ මොකද කරන්නේ? ඇඳුම් ටික කොහේ තෙමන්න දීලා බලාගෙන ඉන්නේ නැහනේ. ඉක්මනට වැස්සට කලින් අර සෝදලා වේලෙන්න දාපු ඇඳුම් ටික ගෙට ගන්නවා. ඒ වගේ කල් තියා දැකීම තුළින් ඔබට වෙන්න තිබිච්ච හානියක් වළක්වා ගන්න පුළුවන් වුණා. ඒ සාමාන්‍ය සරලම උදාහරණයක් මම ඔබට කිව්වේ. ඒ වගේ තමයි ඔබේ හිත තුළ ක්‍රියාත්මක වෙන කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් දැකීම තුළින් ඔබට පුළුවන් ප්‍රහාණය කරගන්න. ඒ දැකීම තුළින් ඔබට පුළුවන් දුරු කරගන්න. කොහොමද දකින්නේ? බුදුරජාණන් වහන්සේ අර මුලින් මතක් කරපු යෝනිසෝ මනසිකාරයෙන් නම් ඔබ කටයුතු කරන්නේ. ඔබේ ජීවිතය පිළිබඳව ඔබ විමසන්න යෝනිසෝ මනසිකාරයෙන් නම් අන්න එයාට දකින්න පුළුවන් දැන් මා තුළ හටගෙන තියෙන්නේ කාමාශ්‍රවයක්. දැන් මා තුළ හටගන්නේ කාමාශ්‍රවයක්. මේ දේ නිසා මට හටගන්නේ කාමාශ්‍රවයක් කියලා කල් තියා දැනගන්න දැකගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අනිත් දේවලුත්. දැන් මා තුළ හටගෙන තියෙන්නේ භවආශ්‍රවයක්. ඒ වගේම මා තුළ මේ දේ නිසා හටගන්නේ භවආශ්‍රවයක් කියලා, උපදින්නේ භවආශ්‍රවයක් කියලා ඒ ආශ්‍රව ධර්මයන් කල් තියා හඳුනා ගන්න පුළුවන්. තෝර බේර ගන්න පුළුවන්. අන්න එතකොට බලන්න ওই විදිහටම දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් පිළිබඳව කල් තියා දැකීම තුළින් අපට පුළුවන්කම තියෙනවා ඒ ආශ්‍රව ධර්ම ඔබේ හිත තුළ දලුලා වැඩෙන්න අවකාශ නොතබා ඒවා ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. දුරු කරලා දාන්න පුළුවන්කම තියෙනවා. කලින්ම හඳුනා ගැනීම නිසා ඒවාට ඔබේ ජීවිතේ මනස තුළ ඉඩක් නොතබා ඒවාට වැඩෙන්නට අවකාශ සලස්වන්නේ නැති විදිහට ඔබේ මනස සකසා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව දැකීම තුළින් ආශ්‍රව දුරු කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට දෙවෙනුව දේශනා කරනවා දෙවෙනි කාරණාව හැටියට අත්ති භික්කවේ ආසවා සංවරා පහතබ්බා. සංවරා පහතබ්බා කියලා කිව්වේ ඉන්ද්‍රිය සංවරය තුළින් මේ ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන්. දැන් බලන්න ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් තුළින් අපි අරමුණු ගන්නෙ. මේ ඉන්ද්‍රියන් නිසාය මගේ හිතේ ඇතිවෙන මේ ආශ්‍රව ධර්මයන් උපදින්නේ කියලා හඳුනා ගැනීම නිසා ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ අපි දැන් ඇහෙන් රූප දකිනවනේ. ඇහෙන් රූප දකිනක අපිට වළක්වන්න බෑ. හැබැයි ඒ ඇහෙන් දකින රූප දැකලා ගන්න සුභ අරමුණු අසුභ අරමුණු නිසා අපි ගැටෙන අවස්ථා ඇති වෙනවනේ. සුභ අරමුණක් ගත්තට පස්සේ අපි ඇලෙනවා ඒ සුභ අරමුණත් එක්ක. අසුභ අරමුණක් ගත්තාම මේ අසුභ අරමුණත් එක්ක අපි ගැටෙනවා. අයියෝ අපරාධේ මං මේ වගේ දෙයක් දැක්කේ නොදැක ඉන්න තිබ්බනම් හොඳයිනේ කියලා අපි ඒ අරමුණත් එක්ක ගැටෙන ස්වභාවයට පත් වෙනවා. සාමාන්‍ය ස්වභාවය. ඉතින් මෙන්න මේ වගේ ඉන්ද්‍රිය සංවරය නැති නිසා ඇතැම් විට ඔබට ඔබේ
ඒ ආශ්‍රව ඔබේ ජීවිතය තුළ හටගන්න ආශ්‍රව වැඩෙන්න ඉඩ දීලා බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒක හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ. එයා දන්නවා මෙන්න මේ කාමාශ්‍රවයේ මම තුල වැඩෙන්නේ මා තුල ඇහි සංවරය නැති නිසා. මා තුල මගේ කන නැත්තම් මගේ කන සංවර කරගෙන නැති නිසා. ඒ වගේම මගේ කට සංවර කරගෙන නැති නිසා. මගේ නාසය සංවර කරගෙන නැති නිසා. මගේ ශරීරය සංවර කරගෙන නැති නිසා කියලා මේ ඉන්ද්‍රයන් සංවර කර ගැනීම සඳහායි කෙනා කටයුතු කරනවා. එතකොට යම්කිසි ආසාවක් ආවා කියලා හිතන්න. ඒ ආසාව එනකොටම යා දන්නවා යෝනිසෝ මනසිකාරයෙන් එන නිසා හිතට ඕන විදිහට එන සිතවිලි ක්‍රියාත්මක කරන එක නෙවෙයි හිතේ ස්වභාවය. එන සිතවිලි හඳුනාගෙන ඒවා දුරු කරන්න මම වෑයමක යෙදෙන්න ඕන. සිතවිලි හටගන්න එක හිතේ ස්වභාවයනේ. ඒක නවත්තන්න බෑ. එහෙමනම් ඒ හටගන්න සිතවිලි පාලනයකට නතු කරගන්න ඕනේ. ඒවා සංවරයකට නතු කරගන්න ඕන. සංයමයක් ඇති කරගන්න ඕන කියලා අර සංවරය තුළින් ආශ්‍රව හට ගැනීම වළක්වා ගැනීම සඳහා වෙහෙසෙන කෙනාට ඉන්ද්‍රිය සංවරය තුළින් පුළුවන්කම තියෙනවා ආශ්‍රව හටගන්න අවකාශයේ නොතබා පාලනය කරගන්න. ඒ වගේ මේවා යම්කිසි සංවරයකට නතු කරගන්න යටත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. ඊළඟ ක්‍රමය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිහිය නුවණ යොදවලා මෙහෙවල ඒවා පරිහරණය කිරීමෙන් ආශ්‍රව දුරු කරන්න පුළුවන් කියලා. දැන් හුඟක් වෙලාවට ඔබේ දෛනික ජීවිතයේ කටයුතු කරද්දී අනේ මට ඒ වෙලාවේ මම හිතුවේ නැහැ. එච්චර දෙයක් මම හිතුවේ නැහැ. මම දුරදිගේ හිතුවේ නැහැ. ඒතර සිහිය නුවණ පාවිච්චි කරලා නැහනේ. ඒ මොහොත තුළ හරි කියලා හිතිච්ච දේ ඒ වෙලාවේ ගත්ත තීරණ නිසා පස්සේ නිදහසේ පසුතැවෙන ඕන තරම් දේවල් ඔබේ ජීවිතයට වෙලා ඇති. එතකොට සාමාන්‍යයෙන් කෙලස් කියලා කියන්නේ සිහිය නුවණ නැත්තම් අපේ ජීවිතයට රිංගලා ඔබව ආතුර කරන, ඔබව රෝගී බවට පත් කරන, ඔබේ මනස වික්ෂිප්ත බවට පත් කරන, ව්‍යාකූල භාවයට පත් කරන දෙයක්. හරියට විස බීජයක් වගේ. ඉතින් ආරක්ෂාව සඳහා සිහිය නුවණ පාවිච්චි කළේ නැත්තම් අපි දන්නේම නැහැ හොඳයි කියලා හිතාගෙන නරක දේම වඩනවා. දන්නේම නැහැ සැපයි කියලා හිතාගෙන දුක් සහිත දේම වඩනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන සිහිය නුවණ පාවිච්චි කරලත් වෙන්න තියෙන අනතුරු ආන්ත්‍රාවන් පරිහානියන් එවැගේම ඔය ඇතිවෙන නීවරණ කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. එතකොට මේ ආශ්‍රව දුරු කිරීම සඳහා එක ක්‍රමයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය නුවණ මෙහෙवला ඒවා පරිහරණය කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ඒ ආශ්‍රව දුරු කරන්න. මුලින් කිව්ව ක්‍රමයම තමයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනා දන්නවා දැන් මම තුල හටගන්නේ කාමාශ්‍රවයක්. මේ සිදුවීම නිසා මේ සිද්ධාන්තේ නිසා මා තුල වැඩිපුර හටගන්න අවශ්‍යතාවය නැත්තම් හටගන්න පරිසරයේ නිර්මාණය වෙලා තියෙන කාමාශ්‍රවයක්. එතකොට කාමාශ්‍රවයක් දැන් මන් තුල උපදිනවා කියලා දන්නවා නම් දැනෙනවා නම් හඳුනාගෙන නම් ඉන්නේ සිහිය නුවණ පාවිච්චි කරලා පුළුවන්. කාමාශ්‍රවය කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. ඒක මම තව තවත් මේ සසරට ඇද බැඳ තබන දෙයක්. සසර දිගින් දිගට මාව පවත්වන මෙහෙවන දෙයක්. ඒ නිසා කාමාශ්‍රවය කියන එක මම කොහොම හරි කරලා දුරු කරගන්න ඕන. හිතේ ඇතිවෙන මේ කාමාශ්‍රව සංසිඳව ගන්න ඕන. කාමාශ්‍රව නවත්ව ගන්න ඕන කියලා සිහිය නුවණ යොදලා ඒවා පාලනය කරගන්නවා. ඔබ වාහනයක ගමනක් යනකොට අතරමඟදී තිරිංග ක්‍රියාත්මක වෙනවා අඩුයි කියලා ඔබට දැනුණට පස්සේ වේගය පාලනය කරනවා. ඒ වගේ මාර්ගයෙන් අයිනකට කරගන්නවා. ක්‍රමක්‍රමයෙන් වේගය පාලනය කරලා Tamanට ඒ රථය පාලනයකට නතු කරගන්න පුළුවන් මට්ටමකට වේගය පාලනය කරගෙන හිමීට ඒ රථය නවත්තලා අක්‍රිය කරන්න ඔබ කටයුතු කරනවා වගේ
හිත තුළටත් වේගයෙන් ගලාගෙන එන ඔය කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම සිහියෙන් නුවණින් දකින කෙනාට සිහිය නුවණ පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා ඒවා පාලනය කරන්න. යම්කිසි පාලනයකට නතු කරගත්තට පස්සේ පහසුයි ඒවා Tamanට ඕන විදිහට ජීවිතේ හසුරුවන්න අවශ්‍ය කරන මාර්ගය හදාගන්න පුළුවන්. එතකොට එකෙන් කියන්නේ නෑ මේ වගේ සිතිවිලි ඇති වෙන්නේ නෑ කියලා. ඇති වෙන සිතිවිලි හඳුනාගෙන තියෙන නිසා ඒවා පාලනයකට නතු කරලා තියෙන නිසා ඔබට වෙන්න තියෙන ආන්ත්‍රාවන්, කරදර, බාධක අවම කරගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණාව අත්තිබික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා. මේ ආශ්‍රව දුරු කරන ඊළඟ ක්‍රමය තමයි ඉවසීමෙන් පුළුවන්කම තියෙනවා. දැන් බලන්න ඔබට කෙනෙක් බනිනවා, දොස් කියනවා, නිନ୍ଦා අපහාස කරනවා කියලා හිතන්න. හැබැයි ඔබ ඉවසන්නේ නැත්තම් යම් අවස්ථාවක නොයවසා කටයුතු කරන්න ගියොත් නැති ගැටලු ප්‍රශ්නවලට ඔබට මුහුණ පාන සිද්ධ වෙනවා. දැන් ඔබ ඔබේ సంతානය තුල හටගන්න ඔය කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම දැන් හටගෙන තියෙන්නේ කියලා අපොයි මේක නම් මහා විනාශයක්, මේක නම් මහා නරක දෙයක්, මේක මට දුක පිනිස පවතිනවා කියලා ඉවසන්නේ නැතුව ඔබ කටයුතු කරන්න ගියොත් ඔබට ඇතැම් විට නැති ගැටලු අරබුද වලට මුහුණ පාන සිද්ධ වෙනවා. හැබැයි ඔබ දැනගෙන ඉන්නවා නම් මම තුල දැන් මේ වාගේ ආශ්‍රව ධර්මයක් හටගෙන තියෙනවා. එහෙනම් මේ ආශ්‍රව ධර්මයේ හටගෙන තියෙන එකපාර මට නතර කරන්න බෑ. ඒ සඳහා ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරන්න ඕන. මනා ඉවසීමෙන් හිත දිහා බලාගෙන ඉන්න ඕන කියලා දන්න කෙනා ඉවසීමෙන් ඒ පාලනය කිරීම සඳහා කටයුතු කරනවා. එහෙම ඉවසීම නැති කෙනාට තමයි ඉක්මනට යමක් අරමුණු වෙච්ච ගමන් දැන් මගේ හිතේ මේ වාගේ කාමාශ්‍රවයක් වැඩිලා තියෙනවා. භවආශ්‍රවයක් වැඩිලා තියෙනවා කියලා දැකගත්ත ගමන්, දැනගත්ත ගමන් එයා මොකද කරන්නේ? ඉවසීම නැහෙනේ. ඉවසීම නැති නිසා නොඑක් විදිහේ තීරණ ගන්නවා. ඒ ගන්න තීරණ ඇතැම් විට ඔබේ ජීවිතයේ, පෞල් ජීවිතයට බලපාන්න පුළුවන්. ස්වාමියාට, බිරිඳට, දරුවන්ට, දෙමව්පියන්ට එවන් වූ අවස්ථාවල ඔබ නොහිතා ඉවසීම නැතුව ගන්න තීරණ නිසා ඒ අයගේ ජීවිතවලට බලපාන්න පුළුවන්. ඒක වක්‍රාකාරයෙන් ඔබටත් තද බල විදිහට බලපාන්න පුළුවන්. ඇතැම් විට ඔබ ආයතනයක රැකියාවක් කරනවා නම්, ව්‍යාපාරයක් කරනවා නම් ඒවට පවා බලපාන්න පුළුවන්. ඒ ලෞකික වශයෙන් ඔබ ආධ්‍යාත්මික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් සමත විදර්ශනා භාවනා කර්මස්ථානයක් වඩනවා නම් ඔබ තුල ඉවසීම නැතිනම්, ඉවසීම පුහුණු කරලා නැත්නම් ඔබට ඇතැම් විට ඔබ මේ දියුණු කරපු, ප්‍රගුණ කරපු ඒ සමාධිමත් හිතට පවා එවන් අවස්ථාවලදී බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන් ඉවසීමෙන්. ඇතැම් විට ඔබ කියනවා නේද මෙහෙම දෙයක්. ඉවසලා බැරිම තැන මම මෙහෙම දෙයක් කළා. සමහර විට ගැහුවා, සමහර විට බැන්නා, එහෙම නැත්නම් අමනාප වුණා. ඔය ආදී වශයෙන් මම ඉවසලා බැරිම තැන මෙහෙම දෙයක් කළා කියලා ඔබ කියන්නේ. පින්තුනි, ඇත්තටම ඔබ ඉවසුවා නම් එහෙම වෙන්නේ නැහැ. ඉවසලා බැරිම තැනත් කරන්න ඕන එකම දේ තමයි ඉවසන එක. එහෙම ඉවසලා බැරි තැනක් ඔබේ ජීවිතේට එන්නේ නැහැ. ඒක්තනින් අදහස් වෙන්නේ ඇත්තටම ඔබ ඉවසලා නැහැ කියන එක. ඉවසලා බැරිම තැන මම මෙහෙම කළා, මේ වගේ දෙයකට, මේ වගේ තීරණයකට මම පත් වුණා, මේ වගේ තීරණයක් මම ගත්තා. ඔය ආදී වශයෙන් ඔබ කිව්වොත් ඔබ සැබෑවටම එතන ඉවසලා නැහැ. ඒ නිසා ඉවසනවා නම් ඉවසීම අවසානයක් දක්වා ගෙන යන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඉවසීම ඉවසලා බැරිම තැනක් එනවා නම් අන්න එතනදි තමයි ඉවසන්න ඕන. නැත්තම් ඉවසපු එකේ වැඩක් නැහැ. ඒ නිසා මේක මේ මතක් කළේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයට ඔබට මුහුණ පාන්න සිද්ධ වෙන ඇතම් ගැටලු අරබුද වලින් ඔබ කොහොමද මේ ඉවසීම ඒ ජීවිතයටත් ගලපගන්නේ කියලා. ඉතින් මම මේ
සබ්බාසව සූත්‍ර දේශනාව ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් දෙආකාරයටම ඔබේ ජීවිතයට බලපවත්න ආකාරය බොහොම සරල විදිහට තමයි මේ දේශනාව තුළින් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ඉවසීම තුළින් පුළුවන්කම තියෙනවා කිව්වා හිතේ හටගෙන තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව ධර්මයන් හඳුනාගෙන ඒවා දුරු කරන්න, ප්‍රහාණය කරන්න, හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා. පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ මග ඇරීමෙන් පුළුවන්කම තියෙනවා මේ ආශ්‍රවයන් දුරු කරන්න. දැන් බලන්න මෙහෙම ඔබ අකමැති කෙනෙක් ඔබව හමු වෙන්න එනවා. ඔබේ නිවසට වෙන්න පුළුවන්, රැකියාව කරන තැනට වෙන්න පුළුවන්, ආයතනයට වෙන්න පුළුවන්. ඔබ අකමැති අප්‍රසන්න කෙනෙක් එනවා. ඔබ මොකද කරන්නේ? කල් තියා දැනගත්තොත්, දැකගත්තොත් ඔබව හම්බ වෙන්න මේ වගේ කෙනෙක් එනවා කියලා මග අරින්නේ නැද්ද? සමහරට ගෙදර අයට කියනවා මම නෑ කියලා කියන්න. මම ගමනක් ගියා කියලා කියන්න. එහෙම නැත්නම් රැකියාව කරන තැන නම් ඔබ එතනින් පොඩ්ඩක් මග ඇරලා වෙන වැඩ කටයුත්තකට එක්ක ඒ පරිසරයෙන් බැහැරට යනවා. ඒ මොකද ඒ කෙනා එක්ක සම්මුඛ වෙන්න කැමති නැති නිසා. එතකොට බාහිර වශයෙන් ඔබ අකමැති අප්‍රසන්න කෙනෙක් ඔබව මුණ ගැහෙන්න එනකොට මග ඇරලා ඒ කෙනාගෙන් ඔබව නිදහස් වෙනවා වගේ ප්‍රශ්න, ගැටලු, අරබුද, තාඩන, පීඩන, දුක්ඛම් කටළු ලෞකික වශයෙන්. ඒ වගේම හිතේ ඇතිවෙන ඔය කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ මග ඇරලා ඒව දුරු කරගන්න. දැන් ඔබ තුල හටගෙන තියෙන්නේ මෙවන් වූ කාමාශ්‍රවයක්. ඒ කාමාශ්‍රවේ තව තවත් මම මානසිකාර කර හිටියොත් මේකයි වෙන්නේ කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? මග අරින්න පුළුවන්. දැන් අපි හිතමු යම් කිසි අවස්ථාවක් සැලසෙනවා ඔබට නගරයට හෝ කඩේකට හෝ යන්න. ඔබ දන්නවා ඇඳුම් වගේ තයක් තියෙන තැනකට ඔබ ගියාට පස්සේ එතන වැඩෙන්නේ මොනවද? අප්‍රමාණ කෙලෙස්නේ. ලස්සන විසිතුරු හැඩ ඇඳුම් දකිනකොට හිතෙන්නේ අනේ මේකත් ගත්තනම් හොඳයි, මේකත් try කරලා බැලුවා නම් හොඳයි. ඔය ආදී වශයෙන් ඔබට හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එතකොට එවන් අවස්ථාවන් ඔබට බහුලව අත්විඳින්න සිද්ධ වෙනවා නම් ඔබ මොකද කරන්න ඕන? ඒ වගේ අවස්ථා මග අරින්න ඕන. ඒ වගේ අවස්ථා මග හැරියට පස්සේ ඔබට එවන් වූ චිත්ත පීඩාවකට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තමා තුළ හටගන්නා වූ කාමාශ්‍රව, උපදින්න තියෙන කාමාශ්‍රව, හටගෙන තියෙන භවආශ්‍රව, උපදින්න තියෙන භවආශ්‍රව ආදී වශයෙන් අපි කල්තියා හඳුනා ගැනීම නිසා, යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න නිසා එයාට කල්තියා හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන මේ වගේ තැනක, මේ වගේ පරිසරයක මෙහෙම හිටියොත් නම් මට මේකට මෙහෙම මුහුණ පාන්න වේවි කියලා කල්තියා හඳුනා ගැනීම නිසා එයාට පුළුවන්කම තියෙනවා ඒව මග අරින්න. මේ වගේ ගැටලු වලට මුහුණ පාන්න වෙනවා, අරබුද වලට මුහුණ පාන්න වෙනවා. අනේ මගේ මෙච්චර කාලයක් මම දියුණු කරපු මගේ සමාධිමත් මනස පිරිහෙයි, මගේ සමාධිමත් ධානය පිරිහෙයි, මගේ සමාධිය නැති වෙයි කියලා කල්තියා හඳුනා ගැනීම නිසා එයා මොකද කරන්නේ? ඒව මග ඇරලා දානවා. අර වගේ ආශ්‍රව ධර්මයන් හිත තුළ වැඩෙන්න අවකාශ සැලසෙද්දී ආශ්‍රව ධර්ම හිත තුළ යම් යම් ආකාරයෙන් හිතට මෝදු වේගෙන එද්දී ඒක කල්තියා එයා හඳුනාගෙන සංඥා දැනගත්ත පමණින් එයාට පුළුවන් ඒවා මග ඇරගෙන ඒවා යම් තරමක පාලනයකට නතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න බලන්න මේ ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් පුළුවන්කම තියෙනවා ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න. දැන් බලන්න දියුණු වෙන කෙනෙක්, සාමාන්‍ය ලෞකික ජීවිතයේ දියුණු වෙන කෙනෙක් හුඟක් වෙහෙස වෙලා ඒ සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු ටික සම්පාදනය කරගන්න ලොකු වෙහෙසක් දරනවානේ. උත්සාහයක් දරනවා, වෙහෙසක් දරනවා.
ඒ වෙහෙස උත්සාහය උනන්දුව කැපවීම නිසා යම් දවසක යා බලාපොරොත්තු වෙච්ච ඉලක්කේ කරා යන්න පුළුවන්, ඉලක්කගත වෙන්න පුළුවන්. ඒ වගේ තමයි යම් කෙනෙක් මේ තමාගේ సంతානය තුල හටගෙන තියෙනා වූ කෙලෙස් දුරු කරන වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්නවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව දුරු කරන වැඩපිළිවෙලක නිරත වෙලා ඉන්නවා නම් එයාගේ එකම ඉලක්කගත අරමුණ මොකද්ද? සංසාර දුකින් නිදහස් වෙන එක. නැවත නැවත මේ ආශ්‍රව නිසා දුකට වැටෙන එක, පීඩාවටපත් වෙන එක වළක්වා ගන්න එක. එහෙමනම් ඒ ස්වභාවය හඳුනාගෙන තියෙන නිසා, එයාගේ ඉලක්කය ඊට වඩා ඉහළින් තියෙන නිසා එයාට පුළුවන් උත්සාහය උනන්දුව ඇති කරගෙන කැපවීමෙන් අදිෂ්ඨානශීලීව තමන් බලාපොරොත්තු වෙන ඉලක්කය කරා පහසුවෙන් ළඟා වෙන්න. එහෙම ඉලක්කයක් නැත්තම් හුඟක් දෙනා හිතාගෙන ඉන්නවා, බලාපොරොත්තු තියාගෙන ඉන්නවා, ප්‍රාර්ථනා කරනවා, අනේ මට මේ පින්කම් කරලා මේ වගේ දේවල් තුලින් මම බලාපොරොත්තු වෙන මගේ සැනසෙල්ල, මගේ නිවන ලැබේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කළාට නම් පින්නතුනේ කවදාකවත් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනාවට වඩා ඔබ බලාපොරොත්තු වන ඉලක්කේ කරා යන්න අවශ්‍ය කරන මේ මානසිකත්වය ඔබ තුළ නිර්මාණය කරගන්න ඕනේ. ඒ සඳහා ඔබ උත්සාහ කරන්න ඕන. උනන්දුව කැපවීම අදිෂ්ඨානය ඔබ තුළ තියෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආශ්‍රවයන් දුරු කරන්න පහසු ඊළඟ ක්‍රමය තමයි උත්සාහය උනන්දුව තියෙන එක. උත්සාහය උනන්දුව කැපවීම තිබුණොත් ඔබට පුළුවන් ඔබ තුළ හටගෙන තියෙන කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව හඳුනා ගන්න. ඒ වගේම ඔබ තුළ උපදින කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව හඳුනාගෙන ඒවා ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොතබා ඒවා යටපත් කර ගැනීම සඳහා යම්කිසි වෑයමක නිරත වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසාන කාරණාව අත්තිබික්කවේ ආසවා භාවනා පහතබ්බා. ඒ තමයි පුරුදු කිරීම තුළින් පුළුවන් කියනවා ආශ්‍රවයන් දුරු කරන්න. හිත වඩා ගැනීම තුළින්, හිත පුරුදු කිරීම තුළින්. හුඟක් දෙනාට නැති එකම දේ ඕකනේ. සමහර ඇතැම් අවස්ථාවල භාවනා කරනවා කියලා ගත එක තැනක තැම්පත් කරගන්න හුඟක් මහන්සි ගන්නවා. හැබැයි හිත හුඟක් විසිරිලා. ඒ නිසා හිත තැම්පත් කරනවා කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. භාවනාව කියලා කියන්නේ පුරුදු කරන එක, පුහුණු කරන එක. එතකොට හිතට ඇති වෙන ලාමක, බොළඳ, පහත් සිතවිලි හඳුනාගෙන ඒවා හිතට ඇතුළු වෙන්න නොතබා, ඇතුළු වෙන්න ඉඩකඩ සලස්සන්නේ නැතුව හිත යම්කිසි පාලනයකට නතු කර ගන්නවා. ඒ සඳහා පුහුණු වෙනවා. ඒ සඳහා පුරුදු වෙනවා. එතකොට මේ කාර්යයේදී අර මුලින් කිව්ව ආශ්‍රව ධර්ම ටික ඔබ තුල වැඩෙනවා කියලා දැනගෙන තියෙන නිසා ඒවා නොවැඩෙන්න ඕන කරන මානසිකත්වයක් ඔබේ හිත තුල ඇති කරගන්නවා. එතකොට කාමාශ්‍රව වැඩෙන්න අවශ්‍ය අවකාශයේ වටපිටාව සැලැස්සෙද්දී ඔබ දන්නවා, ඔබ පුහුණු කරලා තියෙනවා, ඔබ පුරුදු කරලා තියෙනවා කාමාශ්‍රවය කියලා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. කාමාශ්‍රවය කියන්නේ සසරට මේ සත්වය ඇද බැඳ තබන දෙයක්. සසර දුකට වපමුණුවන්නක්. සසර දුකට වැටෙන්න ඉඩකඩ බහුල වශයෙන් තියෙන දෙයක්. ඒ නිසා සංසාරේ අනාදිමත් කාලයක් තුළ මම කාමාශ්‍රව බහුල වශයෙන් වින්දා. කාමාශ්‍රව සහිතව හිටියා. ඒ නිසා මම තව තවත් කාමාශ්‍රව පහල කරන්න මම මගේ හිතට අවකාශයන් සලස්වන්නේ නැහැ කියලා තමා තුළ යම්කිසි පුහුණුවක් ලැබලා තියෙනවා. ඒ සඳහා එයා පුරුදු වෙලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා. හරි පහසුයි හඳුනා ගැනීම තුළින් ඒවා දුරු කරන්න. ওই විදිහටම භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ಜಾති හඳුනාගෙන ඒවා හිත තුළ නොවැඩෙන ආකාරයට, හිත තුළ වැඩෙන්නට අවකාශ නොතබන්න අපි හිත පුහුණු කරලා තියෙනවා නම්, පුරුදු කරලා තියෙනවා නම් එයාට බොහෝම පහසුවක් වෙනවා. ඒ හිතේ ඒවා පළපදියම් වෙන්න නැත්තම් නතර වෙන්න, ස්ථානගත වෙන්න අවස්ථාව නොතබා හිත පිරිසුදු කරගන්න. දැන් පැහැදිලි වෙනව නේද? මේ කාරණා සියල්ලෙන්ම
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අපේ හිත පිරිසුදු කරගන්න තැන. හිත පිරිසුදු වුණාට පස්සේ පින්නතුනේ ලෝකේ මොන අතට කැරකුණත් ලෝකේ මිනිස්සු ඔබට කොච්චර නිନ୍ଦා අපහාස අවමාන අවලාද දුක් දුම්නස් පීඩා ඇති කළත් ඔබට ඒවා ගානක්වත් නැහැ. ඇයි ඔබ හිත බොහෝම හොඳට ධර්මයේ තුලින් හදාගෙන තියෙනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අර දන්න කෙනාට දකින කෙනාට මේ හිතට බාහිරින් ඇතිවෙන ඒ උපක්ලේශ ධර්ම හඳුනාගෙන කටයුතු කරන්න පහසුයි. එතකොට මේ නීවරණ හඳුනාගෙන උපක්ලේශ ධර්ම හඳුනාගෙන ඔය හැම නමකින්ම කියවෙන්නේ එකම දෙයක්නේ, එකම ධර්මතාවයක්නේ. ඒ තමයි කෙලෙස්. ඒතර මේ කෙලෙස් හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන් නම් එයාට බොහෝම පහසුයි තමාගේ මනස අයාලේ යන්න ඉඩ නොතබා හරි මාවතක් තුළ ඒකාත්මික කරන්න ගොඩක් පහසුයි. දැන් හුඟක් අවස්ථාවල හුඟක් දෙනා ඒ කාර්යයට ඉඩ තබන්නේ නැහැ. හිතට යම්කිසි විධානයක් එනවා. ඒ එන විධානයේ සමහර විට තමාව මුලාවටපත් වෙලා කියලා එයා දන්නෙත් නැහැ. ඒ මුලාවටපත් වෙලා කියලා දන්නේ නැති නිසා ඒ එන විධානය ඔස්සේ මෙහෙම කළොත් මෙහෙම කරා, මෙහෙම කළොත් මෙහෙම හරියයි කියලා හිතාගෙන හිතට එන සිතිවිලි ඒ විදිහට ක්‍රියාත්මක කරන්න යෑම නිසා ඇතැම් විට ලොකු අර්බුදවලට ගැටලුවලට ජීවිතේ මුහුණ පාන සිද්ධ වෙනවා. එතකොට ඒ ඇති වෙන ගැටලු අර්බුදවලට පිළිතුරු හොයන්න යද්දි ඒවාට උත්තර හොයන්න යද්දි ජීවිතේ තවත් ගැටලු අර්බුදවලට මුහුණ පාන්න වෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් ඒ ගැටලු අර්බුද නිර්මාණය වෙන ඒ පුංචි සිතිවිලි තමා තුළ උත්පාදනය වෙනකොට එයා හඳුනාගෙන තියෙනවා, දන්නවා, දැනගෙන තියෙනවා. ඒවා දුරු කරන ක්‍රමය අර මුලින් මතක් කළේ එක දැකීමෙන් දුරු කරන්න පුළුවන්. සංවරයෙන් දුරු කරන්න පුළුවන්. ඒ වගේම පුරුදු කිරීම තුළින්, පුහුණු කිරීම තුළින් දුරු කරන්න පුළුවන්. ඉවසීමෙන් දුරු කරන්න පුළුවන්. මගහැරීමෙන් දුරු කරන්න පුළුවන්. භාවිතා කිරීම තුළින් දුරු කරන්න පුළුවන්. බහුලීකృత කිරීම තුළින් දුරු කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා භාවිතා බහුලීකතා කියලා වචනයක් තියෙනවා ධර්මයේ තුල. ඒ තමයි ඔබ පින් කරනවා. හොඳට පින් කරනවා, ගුණධම් දියුණු කරනවා. හැබැයි ඒක ඒ වෙලාවේ කරනවා විතරයි. නැවත නැවත බහුලීකృత කරන්නේ නැහැ. නැවත නැවත ඒ ගැන ආවර්ජනා කර සිහි කර ඒ කරපු කුසලය තව ශක්තිමත් කරගන්න, තීව්‍ර කරගන්න ඕන කරන පදනම ඔබ තුල හදාගෙන තියෙනවා නම්, නිර්මාණය කරගෙන තියෙනවා නම්, භාවනාවක් වුණත්, පින්කමක් වුණත් මහත්ඵල මහානිසංස ගෙන දෙන්න, ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සැප විහරණය පිණිස, සැනසෙල්ල පිණිස අවශ්‍ය කරන මාවත හදාගන්න නම් ඒක නිතර බහුලීකృత කරන්න ඕන, නිතර පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන එක නිතර පුරුදු කරන කෙනාට පුළුවන් යම් ආකාරයකින් හිතේ හටගන්න අර මුලින් කිව්ව සිතවිලි හඳුනාගෙන ඒවා යම් තරමක පාලනයකට නතු කරන්න. හැබැයි පින්නතුනේ බණ ටික ඇහෙන්න දාලා තමන්ගේ වැඩ ටික ඔහේ කර ඒ ගැනත් හිත මේ ගැනත් හිත හිටියට නම් ওই ටික වෙන්නේ නැහැ. ඒ සඳහා පින්නතුනේ යෙදෙන්න ඕන. දැන් ඔබට දෛනික වැඩ කර බණ අහන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන සමාධිමත් මනස ඔබ තුල හදාගෙන තියෙනවා නම් දෛනික වැඩ ටික කර වුණත් ඔබට පුළුවන් නම් අවශ්‍ය ධර්ම කොටස් ඔබ තුල ජීවිතයට ගලප ගන්න අවශ්‍ය විදිහට ඔබේ මනස සකස් කරගන්න, සකසුරුවම් කරගන්න, ඔබේ මනස පෙළගස්ස ගන්න ඔබ ඊටාම දක්ෂ කෙනෙක්. එනිසා ඔබ උත්සාහ කරලා බලන්න ඔය කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම ඔබ තුල වැඩෙනවා නම් ඒ වැඩෙන්නේ මොකක් නිසාද කියලා හඳුනා ගන්න උත්සාහ කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට බොහෝම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. හරියට බොර නොවිච්ච, මඩ නොවිච්ච, කැළඹිච්ච නැති ලිඳක පතුල යම්සේ මනාව පෙනෙන්න වගේ අකම්පිත හිතක, පිවිතුරු හිතක ස්වභාවය යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට දැක ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ හිත බොහෝම පවිත්‍රයි. දැන් මේ වෙලාවේ හිත බොහෝම නිදහස්. දැන් මේ වෙලාවේ හිත බොහෝම පිරිසුදුයි.
මේ වෙලාව හොඳයි බණ අහන්න. මේ වෙලාව හොඳයි සමතේ වඩන්න. මේ වෙලාව හොඳයි විදර්ශනාව වඩන්න. මේ වෙලාව හොඳයි බුද්ධානුස්සතිය වඩන්න. මේ වෙලාව හොඳයි සතිය දියුණු කරන්න. අන්නේ විදිහට පින්නතුනි අවස්ථානුකූලව තමන්ගේ ජීවිතයට එළඹෙන මොහොත සුබ කරගන්න යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාට පුළුවන්කම තියෙනවා. ඔබත් උත්සාහ කරලා බලන්න. බැරි නෑ ජීවිතය ගැන පැත්තක ඉඳලා මොහොතක් සිහි කරන්න. මම කියන්නේ මේ කරන වැඩ ඔක්කොම පැත්තකින් දාලා ඔය දේ කරන්න කියලා නෙවෙයි. එහෙම කරන්න පුළුවන් නම් වටිනවා. නමුත් ඔබ ඊට වඩා වගකීම් සමුදායකින් බැඳිලානේ. ජීවිතයේ යුතුයකම් වගකීම් ඒ වගේම නොයෙක් විදිහේ දේවල් නිසා ඔබේ ජීවිතේ ලොකු බරක් අදිනවා. ලොකු යුද්ධයක් එක්ක ජීවත් වෙන්නේ. එතකොට ඒ දේවලුත් කරන අතර ඔබට කියලා පොඩි වෙලාවක් වෙන් කරගෙන ඔබට පුළුවන් මගේ ජීවිතේ කොයිබටද යන්නේ? මගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා හිතන්න. දැන් ඊට වඩා එහාට හොඳට ජීවිතයේ ධර්මානුකූලව පුරුදු පුහුණු කරපු කෙනෙකුට උනත් පුළුවන් මා තුළ අර මුලින් කිව්ව කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්ම වැඩෙනවද? ඒ ආශ්‍රව ධර්ම වැඩෙන්නේ කොයි වෙලාවලද? කොහොමද ඒ ආශ්‍රව ධර්ම දුරු කරන්න මම වැඩ කරන්නේ කියලා හිතන්න. එතකොට ඊටත් වඩා එහාට හොඳට හිත දියුණු කරපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ ආශ්‍රව ධර්ම වැඩෙනකොට මම කොහොමද ඒ ආශ්‍රව ධර්ම දුරු කරන්නේ? දැකීම තුළින් මම ඒවා දුරු කරගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම මම ඒවා සංවරය තුළින් ඉන්ද්‍රිය සංවරය තුළින් දුරු කරගන්න අවස්ථා තියෙනවා. සිහිය නුවණ පාවිච්චි කරලා දුරු කරගන්න අවස්ථා තියෙනවා. ඉවසීමෙන් දුරු කරගන්න අවස්ථා තියෙනවා. මගහැරීමෙන් දුරු කරගන්න අවස්ථා තියෙනවා. උත්සාහයේ උනන්දුව කැපවීමෙන් දුරු කරගන්න අවස්ථා තියෙනවා. පුරුදු කිරීම තුළින් පුහුණු කිරීම තුළින් දුරු කරගන්න අවස්ථා තියෙනවා. මේක පින්නතුනි ඔබේ ජීවිතයට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ඇතිවෙන ගැටලු තියෙනවනේ. ප්‍රශ්න තියෙනවනේ. අන්නේ ප්‍රශ්න තුලිනුත් ඔබට මේක ලස්සන පාඩමක් හැටියට ගන්න පුළුවන්. නිතර ගැටලු ප්‍රශ්න අරබුදවලට මුහුණ පාන කෙනා ප්‍රශ්න එනවා කියලා කල්තියා දැනගත්ත ගමන් ප්‍රශ්න වලින් ගැලවෙන්න මෙදෙන්න ඕන කරන පරිසරය හදා ගන්නවා. ඒ වගේම ප්‍රශ්න එන්නේ මගේ කට සංවර නැති නිසා කියලා දැනගත්තොත් කට සංවර කරගන්න මහන්සි ගන්නවා. මට කොහේවත් යන ගැටලු වලට මුහුණ පාන්න වෙන්නේ මගේ කය සංවර නැති නිසානේ කියලා දැනගත්ත ගමන් ඔබට පුළුවන් කය සංවර කරගන්න. ඉන්ද්‍රිය සංවරය තුළිනුත් ඔබට පුළුවන් දෛනික ජීවිතයේ ඇතිවෙනා වූ එවන් වූ ගැටලු ප්‍රශ්න වලින් නිදහස් වෙන්න. ඊළඟට බලන්න සිහිය නුවණ පාවිච්චි කරලා ඔබට පුළුවන් එදිනෙදා ජීවිතයේ ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලින් නිදහස් වෙන්න. ඔයගොල්ලෝ දෙනා සිහිය නුවණ පාවිච්චි කරන්නේ නැහනේ. මොනවා හරි හිතට ආවනම් තරහ ආ විදිහටම පිට කරලා පස්සේ පසුතැවෙනවා නේ අපොයි අපරාධේ මං හදිස්සි වුණා වැඩි මං ඒ වෙලාවේ ටිකක් ඉවසුවා නම් හොඳයි ටිකක් කල්පනා කරා නම් නුවණ පාවිච්චි කරා නම් හොඳයි නේ කියලා හිතන අවස්ථා තියෙනවා. ඒ නිසා දෛනික ජීවිතයේදී තෙවන් අවස්ථාවල සිහිය නුවණ පාවිච්චි කරලා ඒ වගේ දේවල් වලින් ගැලවෙන්න මිදෙන්න පුළුවන්. ඊළඟට බලන්න ඉවසීම කියන එක අද ලෝකේ හුඟක් දෙනා තුල නැහැ. පුංචි දෙයටත් ගැටෙනවා. පොඩි දෙයටත් ආරවුල් ඇති කරගන්නවා. පොඩි දෙයටත් ජීවිතේ එපා වෙලා කලකිරලා ජීවිතේ නැති කරගන්න තැනට ඇතන් තරුණ දරුවෝ පත් වෙලා ඉන්නවා. කුඩා දරුවෝ පත් වෙලා ඉන්නවා. ඒ නිසා ඉවසීම කියන එක පුංචි කාලේ ඉඳලා ඔබේ දරුවන්ට කියලා දෙන්න. ඔබ පුරුදු වෙන්න ඉස්සල්ලාම දරුවන්ට කියලා දෙන්න කලින් ඔබ ඉස්සල්ලා ජීවිතේ ඉවසීම සතුට භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙන්න. එතකොට තවත් කෙනෙකුට ඉවසීමේ තියෙන වටිනාකම කියලා දෙන්න පුළුවන්. ඉවසීම තුළින් ජීවිතේ පින්නතුනේ මොනතරම් ගැටලු ප්‍රශ්න වලින් ඔබේ ජීවිතේට රැකවරණයක් සැලසෙනවද? ඉවසන කෙනාගේ ජීවිතේ ඊටාම වටිනවා. මේ ලෝකේ කරන්න අමාරුම දෙයක් තමයි ඉවසන එක කියන එක. ඒ ඉවසන එක පුරුදු වෙච්ච දවසට ඔබට දැනෙන සතුට සැනසෙල්ල පින්නතුනේ මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරම් මහා සැනසෙල්ල ඉවසන කෙනාගේ හිතට දැනෙනවා. ඊළඟට බලන්නකො ඊළඟ ක්‍රමය මගහැරීමෙන් අපිට පුළුවන් ඇතිවෙන ගැටලු ප්‍රශ්න වලට නිදහස් හොයාගන්න. ප්‍රශ්නයක් එනවා ගැටලුවක් ඇති වෙනවා කියලා දැනගත්ත ගමන් ඒ ප්‍රශ්නය එන ගැටලුව එන වාතාවරණයේ පරිසරයේ මගහැරලා යනවා. ඒ ගැටලුව ප්‍රශ්නේ එන විදිහට පස්සේ විසඳෙවි. නමුත් ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒ තුලින් Tamanට වෙන හානිය මොකක්ද කියලා.
එහෙම තමයි ධර්මානුකූලව හිතද්දී. ඊළඟට බලන්නකෝ උත්සාහයෙන් උනන්දුවෙන් පුළුවන් ඇති වෙන තියෙන ගැටලු ප්‍රශ්න දුරු කරගන්න උත්සාහ කරලා උනන්දුවෙන් කැපවීමෙන් යුතුව ඇති වී තිබෙන ගැටලු අරුබුදවලට පිළිතුරු හොයාගෙන විසඳුම් හොයා ගන්න පුළුවන්. පුරුදු කිරීම තුළින් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඔබේ දෛනික ජීවිතයේ ඇති වෙලා තියෙන යම් ගැටලු අරුබුද මේ ධර්මපරයයට අනුව විසඳ ගන්න බලන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ ආධ්‍යාත්මික වශයෙන් භාවනාවක් කර්මස්ථානයක් වඩනවා නම් දියුණු කරනවා නම් ඒ සඳහා බලපවත්නා ඔය ආශ්‍රව ධර්මයන්ද යටපත් කර ගැනීම සඳහා යම්කිසි පෙරපුහුණුවක් ලෞකික වශයෙන් ජීවිතයට බලපාන යම් ගැටලු निराකරණය කර ගැනීම තුළින් මේ ක්‍රමයට අනුව ඔබට පුළුවන්කම තියෙනවා. එහෙමනම් හෝරාවකටත් ආසන්න කාලයක් පින්වත් හැමෝම බොහොම හොඳ ධර්මපරයයකට සවන් දුන්නා. මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව කියන සූත්‍රය ඇසුරු කරගෙන ලෞකික සහ ලෝකෝත්තර කියන උභයාර්ථයටම හේතු වෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න ආකාරය. ඒ වගේම හටගෙන තියෙනා වූ නීවරණ නැත්තම් ආශ්‍රවයන් දුරු කර ගැනීම සඳහා අපි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ වෙලාවේ හැටියට අර්ථ විවරණයක් මේ පින්නතුන් ඉදිරිපත් කරන්න යෙදුණා. එහෙමනම් මේ තෙක් වේලා මේ සිදු කරගත් උතුම් වූ පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ ධර්ම දේශනාවේ ධර්ම දාන දායකත්වයේ දරන පින්වත් දිල්මි මදුනිකා සහ ඩිලාන් ක්‍රිෂාන්ත යන අය ලිපිනේ අංක 100 බ්‍රැන්ඩියාවත්ත වැල්ලම්පිටිය යන ලිපිනේ පදිංචි පින්නතුන් බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 13 වෙනි දින උපන්දිනයේ යෙදෙන තිලකා පෙරේරා මම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ ජයන්ති පෙරේරා අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමත් සියලු නෑදෑහිත මිතුරන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමත් කියන මේ කාරණා කිහිපේ සිහිපත් කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එහෙනම් පළමුවෙන්ම නමින් මිය පරලොව ගියා වූ යම් තාක් ඥාතීන් සංසාරගත ඥාතීන් ඒ සියලුම දෙනා පින් බලාපොරොත්තුෙන් කොහේ කොතන කොහො ඉඳගෙන නෙත සිත යොමු කරගෙන ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වේවා සැපේටපත් වේවා සැප ප්‍රතිපදාවෙන් පාරමී පුරා උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ලෝකපාලක ශාසන පාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයද මේ පින් අනුමෝදන් වේවා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. නිවන් දකින ජීවිතයේ දක්වාම යහමඟ සුගති මඟ නිවන් මඟ පෙන්වලා දෙන කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් මැසුරට ලැබේවා කියලා කල්යාණ මිත්‍ර සම්පත්තියත් ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මෙත් සදහම් විකාශය හරහා විකාශනය කෙරෙන මේ ධර්ම දේශනාමේ ධර්ම දායකත්වයේ සුළුණු පින්වත් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දෙනාටමත් මෙත් සදහම් විකාශයේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ සීල පුණ්‍ය ධර්මයන් පිහිටත්වා සියලු දෙනාගේම ජීවිතවලට ඉහාත්ම වශයෙන් පැමිණිලා තිබෙන සාංසාරික කුසල කර්මඵල උපද්‍රවාදී දුරු වෙලා නිදුක් නිරෝගී සම්පන්න භාවයේ සැලසේවා. තෙරුවන් ගුණ සරණ පිහිට ආරක්ෂාව ආශීර්වාදයේ සැලසේවා. අනන්ත බුද්ධාදී රත්නත්‍රයේ ගුණ බලයෙන් සෑම දිනාටම සිතක් සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් සාන්තියක්ම වේවා කියන පැතුමින් ඥාතීන්ට දෙවියන්ට ගාථා කියලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං
චිරං රක්칸තු මං පරන්ති. ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ සෑම දිනාටම නිවන් පිණිසම වේවා. සාදු සාදු සාදු. ඔබේ ජීවිතයේ ජීවිතාවබෝධයේ පිණිසත් ධර්මාවබෝධයේ පිණිසත්ම හේතු වාසනා වන උතුම් ධර්ම දේශනාවකයි ගෙවුණු හෝරාව තුළ ඔබ වෙනුවෙන් sannivedanaya කළේ. ඔබේ ජීවිතයට සද්ධර්මයේ පිහිට ආරක්ෂාව නිරතුරු සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ හොරණ නෙළුම් සෑය විහාරවාසී විචිත්‍ර ධර්ම කතික අවසරයි නම් සිහිපත් කරන්නට රජවැල්ලේ පියදස්සේ පින්වන්ත ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසම මෙතුම් ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව වෙනුවෙන් සත්ගුණවත් දායකත්වයේ සලසා දුන් අංක 100 බ්‍රැන්ඩියවත්ත වැල්ලම්පිටිය ලිපිනෙහි පදිංචි දිල්මි මදුනිකා සහ ඩිලන් ක්‍රිෂාන්ත යන දරුවන් ඇතුළු පවුලේ පින්වත් හැම දිනාටමත් යහපතක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පැයට නිමිත මෙත් බුද්ධාභි වන්දනා සතරම් දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.